මේ කාර් එකේ අපි මේ පිටිපස්ස රෝදේ ගලවන්න යන්නේ. මොකද මේකේ මේ වාහනේ යද්දි ඇතුළට ලොකු බෙයරින් නොයිස් එකක් එනවා. කියන්නේ පිටිපස්සේ මේ රෝදේ තියෙන එක බෙයරින් එකයි. ඒකේ සද්දයක් එනවා. ලොකු සද්දයක් ඇතුලේ මේ වාහනේ එලවන්න බැරි තරමට සද්දයක් එනවා. ඉතින් මේ රෝදේ බෙයරින් එක දාන්න වෙලා තියෙන අලුතෙන්. ඉතින් මේක ගලවන්න ඉස්සෙල්ලා අපි මේ ජැක් එක නිවැරදිව ගහ ගන්න ඕනේ. මේ ඩොට් දෙකක් තියෙනවා මේ ඕනම වාහනයක ජැක් එක ගහන තැන. ඉතින් මේ ඩොට් දෙක මැද්දට ජැක් එක ගහ ගන්න. අනිත් තැන් වල ශක්තිමත් මදි තහඩුව. මෙතන හොඳට ශක්තිමත්. ඒ නිසා ජැක් එක මෙතන තමයි අපි ගහන්න ඕනේ. දැන් මේ ගහලා තියෙන විදිය තමයි නිවැරදි ක්‍රමය. එතකොට වාහනේ ටයර් එක ගලවන්න ඉස්සෙල්ලා අනිත් රෝද තුනට අඩ තියාගන්න. හෑන්ඩ් බ්‍රේක් එකත් අදින්න. දැන් අපි රෝදේ ගලවද්දි මේ එන පිළිවෙලට ගලවන්න ඕනේ. දැන් ඉස්සෙල්ලාම අපි උඩින් ගැලෙවුවා. ඊට පස්සේ යටින් ගැලෙවුවා. ඊට පස්සේ දකුණු පැත්තේ නට්ටය ගලවනවා. ඊට පස්සේ වම් පැත්තේ නට්ටය ගලවනවා. ඒ කියන්නේ මේ කුරුසිය විදියට කුරුසියක් මේ විදියට මේක තියෙන ඉහළින් පහළින් එහෙම ඒ විදියට පිළිවෙලට ගලවන්න ඕනේ. ඒක තද කරද්දිත් ඔය ක්‍රමයටම තද කරන්න ඕනේ. ඉහළ එකයි පහළ එකයි පැත්ත එකයි අනිත් පැත්ත එකයි. දකුණු පැත්ත එකයි වම් පැත්ත එකයි. මේ විදියට තමයි මේ අපි තද කරද්දි ගලවන්න යොදා ගන්න නිවැරදි ක්‍රමය. ඊට පස්සේ ටයර් එක අපි ගලවලා ඉවරණයෙන් පස්සේ අපේ සමහරට ජැක් එක පයින්න පුළුවන්. ඉතින් අපේ ආරක්ෂාවට මේ ටයර් එක ඇතුළට දානවා. ඒ කියන්නේ පිටිපස්සේ ඇක්සලේ යටට තල්ලු කරලා තියෙනවා. එතකොට බයක් නැහැ. අපේ ආරක්ෂාවට හොඳයි වාහනයටත් හොඳයි. දැන් මෙහෙම ජැක් පැනලා වැටලා ලොකු අනතුරු වෙලා තියෙනවා. ඉතින් අපිට විශ්වාස කරන්න බෑනේ මේ යකඩ ගොඩවල් ගැන. ඒ නිසා අපි මේ ටයර් එක දැන් පිටිපස්සේ ඇක්සල් එක යටට දානවා. එතකොට ආරක්ෂාවට හොඳයි. වෙනත් ප්‍රශ්නයක් නෑ අපිට. ඊට පස්සේ අපි මේ පොඩි නට්ටය ගලව ගන්න ඕනේ. මේ බලන්න නොයිස් එක මේක වාහනේ ඩ්‍රයිව් කරද්දී හරි අමාරුයි මේක විශාල සද්දයක් එනවා ඇතුළට වේගෙන් යද්දී. මේ බෙයරින් එක ඩැමේජ් වෙලා නැහැ. නමුත් මේකේ හම් එකක් එන්නේ මේක අර තියෙන ක්‍රෝමියම් ඉස්සරේ ගෙවිලා බෙයරින් එක ගෙවිලා මේකේ සද්දේ තමයි ඔය එන්නේ. ඉතින් මේක අපිට ග්‍රීස් පුරවන්න මොනවක්වත් බෑ. අලුතින්ම මේ බෙයරින් එක අපිට දාන්න වෙනවා. ඊට ඉස්සෙල්ලා අපි මේ තියෙන එළියෙන් තියෙන කප් එකක් මේ නට් එක නොපෙනෙන්න වහලා තියෙනවා. ඇතුළට දූවිලි යනකොට වතුර යනකොට. ඉතින් ඒ කප් එක අපි ගලව ගන්න ඕන. ඉස්සෙල්ලාම. ඊට පස්සේ ඇතුලේ නට් එක ගලවන්න ඉස්සෙල්ලා අපි ඒකේ තියෙන ලොක් එකක්. ඒ නට් එකේම තියෙන තහඩුවක් ඒ තහඩුව තලලා තියෙන්නේ. ඊට පස්සේ අපි ස්ක්‍රූ පිනියනෙන් අපි මේක ලොක් එක දිග අර ගන්න ඕන. ඊට පස්සේ අපි නට් එක ගලවන්න පහසුයි. දැන් නට් එක ගලවන්න යන්නේ. අපි මේ නට් එක වම් පැත්තට ගලවන්නේ. අපි හිටගත්තාම අපේ වම් අත පැත්තට තමයි නට් එක බුරුල් වෙන්නේ. අනිත් රෝදෙත් එහෙමයි. වම් අත පැත්තට. මේක එක නට් එකයි තියෙන්නේ. නට් එකම තමයි මේ ඇක්සලේ ලොක් කරන්නේ. මේ නැත්තම් රෝදේ එළියට ගැලවිලා එන්න පුළුවන්. විශේෂයෙන්ම වම් පැත්තේ. දකුණු පැත්තේ නම් තද වෙනවා. වම් පැත්තේ ගැලවෙන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ බෙයරින් එක. එක බෙයරින් එකයි තියෙන ලොක් එකක් දාලා තියෙන එළියට ගැලවෙනවට ගැලවෙන්නේ නැහැ. මේක ලේසියෙන් ටයිට් පිට් එකේ දාලා තියෙන්නේ. ඉතින් මේ පරණ බෙයරින් එක ගලලා අපි අලුත් බෙයරින් එක මේ සවි කරන්න යන්නේ. මේක ප්‍රෙස් එකේ බස්සන්නේ අපි මිටියෙන් ගහන්නේ. මුලින් අපි පොඩි තට්ටුවක් දානවා මිටියෙන්. දාලා ඊට පස්සේ ප්‍රෙස් එකේ හැඩල් ප්‍රෙස් එකේ තමයි මේක මේ අපි මේ බස්සන්නේ. ඊට පස්සේ බස්සලා මේකේ තියෙන සර්ක්ලිප් එකක්, ලොක් එකක්, ඒ ලොක් එක දානවා. එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ මේ ටයර් එක ගලවලා අපි මේ ටයර් එක ගලවලා තියෙන 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 ටය
කවදාවත් මිටියෙන් ගන්න එපා. බෙයරින් වල බෙයරින් එක ඩැමේජ් වෙනවා. ඒ නිසා මේ විදිහට තමයි සෑම බෙයරින්වම අපි මේ තද කරන්න ඕනේ, මේ වස්සන්න ඕනේ. ගලවද්දී අපි මේක මිටියෙන් ගෙවුවට ප්‍රශ්නයක් නැහැ. නමුත් ෆ්‍රයි කරද්දී අනිවාර්යයෙන් මේ වගේ ප්‍රෙස් එකක් භාවිත කරන්න වෙනවා. දැන් මේ දැන් ඔය ටික ටික මේ පල්ලයට මේ බහිනවා. මේක ඩ්‍රම් එක උනත් හොඳ මට්ටමේ තියෙනවා, ගෙවිලා නැහැ මේක. කිලෝමීටර් 1,20,000ක් විතර තමයි දුවලා තියෙන්නේ මේක. ඊට පස්සේ මේ පේනදී ලොක් එක දාලා තියෙනවා. ඊට පස්සේ නට් එක අපි සවි කළා. ඊට පස්සේ නට් එක අර පරණ විදිහටම අර ලොක් එක අපි දා ගන්න ඕනේ, අමතක නොකර. නට් එක අපි උඩරිම හිර කරන්න ඕනේ. බටයක් දාන්න අවශ්‍ය නැහැ අපිට. මේ හැන්ඩල් එකෙන්ම අපිට මේ තද කරපුවම හොඳටම ඇති. සාමාන්‍ය ගානට. ඊට පස්සේ කරකොල බලන්න ඕනේ. දැන් සද්දයක් නැහැ පේනවද ඔයාලට? කිසිම සද්දයක් නැහැ. ඉතින් අපි වාහනේ යද්දී වගේ සද්දයක් යනවා පිටිපස්සෙන් අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට මේ රෝදේ බෙයරින් එක තමයි සද්ද එන්නේ. එක දිගටම හෝ ගාලා සද්දයක් එනවා. ඊට දැන් අපි මේ නට් එකේ ලොක් එක මේ ස්ක්‍රූ පිනියෙන් අපි මේක මේ තලනවා. ඇක්සලරේටර් හොඳට හේත් වෙන. ඇක්සලරේ තියෙන පොඩි කට්ටයක්. මේ කට්ටේ කෙලින් තමයි අපි මේක තලන්නේ. එතකොට මේ නට් එක ආපහු කැරකීම පාලනය වෙනවා. ගොඩක් ලාට මේ වම් පැත්තේ නට් එක විශේෂයෙන්ම තද කරන්න හොඳට ලොක් කරන්න ඕනේ. මොකද මේ රෝදේ කරකැවෙන අතට තමයි මේ නට් එක බුරුල් වෙන්නේ. එතකොට නට් එක ගැලවිලා මේ රෝදේ ගැලවිලා යන්න පුළුවන්. ඉතින් ගොඩක් ලාට ඔය හයිවේ එකේ මම දැකලා තියෙනවා මේ රෝද ගැලවිලා තියෙනවා මේ විශේෂයෙන්ම වම් පැත්තේ රෝදේ තමයි ගැලවිලා තියෙන්නේ. දකුණු පැත්ත නිතරම තද වෙන්න බලන්න. වීල් නට් උනත් එහෙමයි. වම් පැත්තේ නට් බුරුල්ලා මේ ගැලවෙන්න පුළුවන්. ඉතින් ඒවා අපි නිසියාකාරව හොඳින් තද කරන්න ඕනේ. තරම් බලන්න ඕනේ රෝද අතරින් නට් බුරුල් වෙලාද මොකද කියන්නේ. ඉතින් එතනින් මේ වැඩ කටයුත්ත අවසන් වෙනවා. මේක වැඩි වෙලාවක් යන්නේ අපිට අලුත් වැඩි කරගන්න. බෙයරින් එක සාමාන්‍යයෙන් මේකේ ගත්තේ මම රුපියල් 8,000කට වගේ ගත්තේ මේ බෙයරින් එක. හොඳ බෙයරින් එකක් දාගන්න මේ අඩුට තියෙන බෙයරින් පාවිච්චි කරන්න එපා. ඒ වැඩි කල මේ දුවන්න බෑ. ඒ මාකට් එකේ තියෙන හොඳ බෙයරින් එකක් තමයි මම ගත්තේ. ඉතින් නැවත වීඩියෝ එකකින් හමුවෙනතුරු ආයිබෝවන්.